එන්න මාත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න. ඔන්න ඉතින් මුලින්ම ඉයරින්ග්ස් දෙක දාගත්තා. ඊට පස්සේ මගේ ළඟ තියෙනවා British Cosmetics එකේ හරිම ලස්සන පැලට් එකක්. මේක තමයි මම හැමදාම everyday makeup වලට use කරන්නේ. ඒකෙන් මේ විදියට eyeshadow ටිකක් ගාගෙන eyeliner එක ඇඳගත්තා. eyeliner එක මම off camera ඇඳගත්තා. මොකද මට හරියට cam එකට පේන්නේ නැහැ අඳින්න. ඊට පස්සේ මගේ new obsession මේ blush stick එක Viana එකේ බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ මම ඇහේ අයිලයිනර් එක කියන්නේ යට ගාගත්තා මෙන්න මේ විදියට. ඊට මස්කාරා ගාගත්තා. ඔන්න ඉතින් මගේ ආසම පාර්ට් එක තමයි ලිප්ස්ටික් ලිප් ලයිනර්. ඔන්න ඉතින් ඩාර්ක් ෂේඩ් එකකින් ඇඳගෙන ඊට පස්සේ ලයිට් ෂේඩ් එකකින් ෆිල් කරගත්තා. පොඩ්ඩක් ආයෙත් තව ලිප් ටිකක් ඩාර්ක් ලිප් ලයින් එකකින් චුට්ටක් එජස් ටික ටච් අප් කරගෙන මට හිතුණා දැන් මෙහෙම කොණ්ඩේ දාමුත් හොඳයි ලස්සන වෙයි කියලා. ඉතින් මම ඔන්න ඔය විදියට hair එක set කරගෙන මට curly කොණ්ඩයක් නේ තියෙන්නේ. ඉතින් මම මේ නාලා පොඩි curl cream එකක් ගාලා තමයි curls set කරගත්තේ. body spray අමතක කරන්න බෑ. පස්සේ මේ හැමදාම හැම දෙයකටම මම දාන්නේ මෙන්න මේ watch එක. මගේ ළඟ ඔය එක එක සුකුරුත්තක් නැහැ අතට දාන්න. ඔන්න ඉතින් ඒත් එක්ක මම ලෑස්තිලා ඉවර වුණා. ආයෙත් මේ වගේ get ready with me වීඩියෝ එකකින් ආයෙ හම්බෙන්න. Bye!